කොහොමද ඉතින් මං අද බ්ලොග් එකක් අරගෙන ආවේ ගෝවා රෙසිපි එකක්. සති දෙකකට විතර පස්සේ පොඩ්ඩක් අසනීප තත්ත්වෙනුත් හිටියා. ඒ වගේම රටේ සිදුවෙච්ච ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක විදුලිය එහෙම නැති වුණා. ඒ නිසා බ්ලොග් කරන්න විදිහක් තිබුණේ නැහැ. අදවත් ඉතින් බලමු නේද රෙසිපි එක. ගෝවා රෙසිපි එක රසම රස ගෝවා රෙසිපි එකක්. ඉස්සරලාම අපි මේ ගෝවා ගෙඩියෙන් අර කෑලි ටික ගලවලා සෝදලා තමයි මම ගෙනත් තියෙන්නේ. මුලින්ම අපි මේ ටික සිහින ලියා ගන්න ඕනේ. බලමු අපි කොහොමද මේ රසට හදන්නේ කියලා. අපිට මේ සඳහා උවමනා වෙනවා ඉඟුරු කැබැල්ලක්, ඊරුණු කැබැල්ලක්, එගම සුදු ලුණු ටික එකක් විතර. ඊට පස්සේ ටික හොඳින් සෝදලා අරගෙන මම රස වැඩිපුර ගන්න නිසා ඉඟුරුයි සුදු ලුණුයි ග්‍රේට් කරගත්තා. බී ලුණු සිහින ලියාගත්තා. ඊට පස්සේ වෙන වෙනම භාජනයකට දාගත්තා. ඒ වගේම තවත් අවශ්‍ය වෙනවා රම්පේ කරපිංචා. අම්මිරිසුත් තිබුණා නම් හොඳයි. මගේ අම්මිරිස් ඉවර වෙලා තිබුණේ. පොල් සල්පයකුත් උවමනා වෙනවා. මෙන්න මේ ප්‍රමාණයෙන් මම පොල් සල්පයක් දාගත්තා. අපේ හබියත් එනවනේ තව ටිකකින්. ඒ නිසා මම වතුර එකක් උණු කරලා උණු වතුර බෝතලයට දාලා තිබුවා. ඒ උණු කරන්නයි ඉවරනයි පිටුම කලබලයට කරන්න බෑනේ. ඒ නිසා ඊට පස්සේ ඇතලියක් ලිපේ තියාගෙන ඊට පොල් තෙල් සල්පයක් දාගන්න ඕනේ. මම අර කලින් ලියාගත්තු බී ලුණු සුදු ලුණු ටික එහෙම තෙල් ටිකේ පොඩ්ඩක් වැද ගන්න ඕනේ සුවඳ එනකම්. අබ සල්පයකුත් එකතු කර ගන්නවා. ඒ වගේම කියන්න ඕනේ මේ ටික සුදු ලුණු ටික එහෙම බැදීගෙන එනකොට අර සිහින ලියාගත්තු ගෝවා ටිකක් එකතු කරගන්න ඕනේ. ඒ වගේම තමයි කියන්න ඕනේ පහුගිය දිනවල සිදුවුණු අපේ ලංකාවට සිදුවුණු ව්‍යසනය පිළිබඳව නැවතත් එවැනි ව්‍යසනයක් අපේ පුංචි රටට සිදු නොවේවා කියලා මම ඒත් එක්කම ප්‍රාර්ථනා කරනවා. මියගිය අයටත් කියන්නේ ඒ අයටත් නැවත එවැනි විසිඳු අකල් මරණය සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපේ රටේ එවැනි ව්‍යසනයන් සිදු වෙන්න අපේ මිනිසුන්ගෙත් බලපෑම් තියෙනවා. පරිසරය දූෂණය කිරීම ඒවට බලපෑම් ඇති වෙලා කියලා හිතෙනවා මට නම්. වීඩියෝ දර්ශන බලපුවාම කරන්න දෙන්නේ සභා ධර්මයෙන් නඩු විසඳනකොට ඒවට කවුරුත් තීරණ දෙන්නේ නැහැ. ඒවට තියන්නේ සභා ධර්මයෙන්ම තමයි. මේ කාරියකට එකතු කරගන්නවා කෑලි මිරිස්, කහ කුඩු, තුණු පහ කුඩු, ලුණු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික හොඳින් කවලම් කරලා පියනකින් වහලා ලිප මද ගින්නේ තබා ගන්න ඕනේ. ගින්දර ගොඩක් සැරට දැම්මොත් පිච්චෙන්න බලනවා. ගෝවා එක මෙහෙම හදපුවාම බත් එකක් වුණත් බැඳපුවම බත් එක ලිහිනකොට පුදුම සුවඳක් එන්නේ. අපේ චූටි දෝන්ට අද නර්සරි එකේ
ගෙනියන්න කියලා තියෙන්නේ එළවලුකුයි බිත්තර මාළු හරි මොන හරි එහෙම දෙයක්. අද ගෝවා තමයි තිබුණේ. ගෝවා කන්න කැමති නැහැ. මම ඉතින් මේ විදිහට හදලා බැලුවා කයිද බලන්න. මට හිතෙනවා සුවඳත් එක්ක බලනකොට එයා කයි කියලා. ගෝවා ටික දැන් තැම්බිලා තින්නේ. මම ඒකට මිටි කිරි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කිහිප වතාවක් කියන්නේ දෙවතාවක් විතර උතුරනකොට ලිපෙන් බා ගන්නවා. සුවඳ නම් එනවා. සුවඳ වගේම රසත් ඇති කියලා මට හිතෙනවා. එක දවසකුත් මම මේ විදිහට හදලා දුන්නාට පස්සේ චූටි දුව කෑවා ඔක්කොම කෑම ටික. අම්මා කෙනෙක් ඉතින් දරුවෙකුට කෑමක් දෙපුවාම ඒ අම්මා බලාපොරොත්තු වෙන්නේ බත් ඇටයක්වත් ඉතුරු නොවි ඔක්කොම ටික සේරම බත් ටික කනවා නම් තමයි අම්මගේ හිත පිරෙන්නේ. චූටි දුවනිගේ ලන්ච් බොක්ස් එකට කෑම දාන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලොත් මේ විදිහට ගෝවා රෙසිපි එකක් හදලා බලන්න. හරිම රසයි, හරිම සුවඳයි. එහෙනම් නැවතත් ලස්සන බ්ලොග් එකකින් හමු වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.